අද නෙවෙයිනේ තෙල් අරගෙන වෙළඳ පොළට දාන්නේ. මේවා මාසයකට දෙකකට කලින් ගත්ත තෙල් තමා මේ වෙනකොට වෙළඳ පොලේ තියෙන්නේ. ඇත්ත මිල ගත්තොත් අපි ඒ වෙලාවේ තෙල් ගත්ත මිලත් එක්ක ලීටරයක් 700 ගාණක් විය යුතුයි. නමුත් ඒ දැන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල බැහැලා තියෙනවා. දැන් අපි ආනකොට කියනවා නෑ නෑ අපි දැන් මේ ගෙනල්ලා තියෙන වැඩි ගණන් වලට ඒක වැඩි කරන්න බෑ කියලා. මේ ජනතාව ගියාන්න කියලා කියන්නේ. දවසේ ලෝක වෙළඳ පොලේ තෙල් අඩු වුණා කියලා දැන් අපිට තෙල් මිල අඩු කරන්න බෑ. ඒ හතර පාරම තෙල් මිල වැඩි කරේ මාර්තු මාසය ඇතුලේ එක නැවක්. ඒ කියන්නේ එක නැවක්වත් ගේන්නේ නැතුව තමයි තෙල් මිල වැඩි කරේ. ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල පහළ යාමත් සමග ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පහළ යනවාද නැද්ද කියන කාරණාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැනවිගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ හිදී අග්‍රාමාත්‍යවරිය ඍජුව සඳහන් කළේ මේ ඇණයුම් කරලා තියෙන ඉන්ධන මීට මාස කිහිපයකට පෙර ඇණයුම් කර තිබූ ඉන්ධන ඒ හින්දා බොර තෙල් මිල මේ අවස්ථාවේදී පහළ ගියත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කිරීමට හැකියාවක් නැහැ කියන කාරණාව තමයි ඇය සඳහන් කළේ. හරිනම් ඉන්ධන ලීටරයක් රුපියල් 700කට වගේ ප්‍රමාණයක තමයි ලබා දෙන්න තිබුණේ. රජයේ සහනාධාර අනුව තමයි මේ ඉන්ධන මිල මේ තරම් අඩු ගාණකට ලබා දෙන්නේ කියන කාරණාව තමයි අය මාධ්‍ය වෙත සඳහන් කළේ. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහ්මාන් ඊට ප්‍රතිචාර දක්වලා තිබුණා. දැන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙලා තියෙනවා. ඒ අඩුවීමේ සහනය ජනතාවට ලබා දීමට හැකි වේද කවදා විතර ක්‍රියාත්මක කරන්න පුළුවන් වේද? දැනටත් අපි ජනතාවට සහනයක් දීලා තියෙන්නේ. අපි අද නෙවෙයිනේ තෙල් අරගෙන වෙළඳ පොළට දාන්නේ. මේවා මාසයකට දෙකකට කලින් ගත්ත තෙල් තමා මේ වෙනකොට වෙළඳ පොලේ තියෙන්නේ. එතකොට වෙළඳ පොලේ මේ වෙලාවේ අපි තෙල් ගන්නකොට මීට වඩා විශාල මුදලක් වැය කරලා තමයි තෙල් ගත්තේ. එතකොට අපි ඒ වෙනුවෙනුත් අපි මේ මුදලට අපි තෙල් විකුණන්නේ තෙල් ඒකේ බරෙන් කොටසක් රජය දරන නිසා තමයි මේ 400 ගානකටත් අපිට තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇත්ත මිල ගත්තොත් අපි ඒ වෙලාවේ තෙල් ගත්ත මිලත් එක්ක ලීටරයක් 700 ගානක් විය යුතුයි. නමුත් ඒකේ යම් කොටසක් රජය දරා ගන්න නිසා තමයි මේ ගානට දෙන්නේ. එතකොට තෙල් වල මිල අඩු වෙනකොට ඒ සහනය දෙන්න පුළුවන් විගසම අපි ඒක අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා. ඉතින් ඒක මේ අද දවසේ ලෝක වෙළඳ පොලේ තෙල් අඩු වුණා කියලා දැන් අපිට තෙල් මිල අඩු කරන්න බෑ. මොකද මේ තාම වෙළඳ පොලේ තියෙන්නේ අපි මාස 2-3කට ඉස්සෙල්ලා ගත්ත තෙල්. වෙළඳ පොලේ තෙල් වල මිල අඩු වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවේ අගමැතිතුමියගේ ඉඳන් ඇමතිවරුන්ගේ ප්‍රතිචාරය අපිට බැලුවම ඒගොල්ලෝ කියනවා එහෙම අඩු කරන්නේ නැහැ කියලා. එහෙම අඩු කරන්න බෑ කියලා කියනවා. ඒකට අපිට ඒගොල්ලන්ගේ ප්‍රකාශ දැක්කම හරියට පුදුම හිතෙනවා. මොකද එකක් තමයි ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්නකොට ඒ පවතින ආණ්ඩු ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු කරනකොට අඩු වෙනකොටයි වැඩි වෙනකොටයි ඒ ගැන ඒගොල්ලෝ කිව්වේ එහෙම කරන්න ආණ්ඩුව ඕනේ නැහැ කියලා කිව්වා. එතකොට මේ පිටකොටුවේ තුන්වෙනි හරස්වේදී ඉන්න කාවාදි ගෙනල්ලා දාලා ආණ්ඩු කරන්න පුළුවන්. ඕවා කරන්න ආණ්ඩු ඕනේ නැහැ කියලා කිව්වා. දැන් අපිට පුදුමයි ඒ උදවිය බලයට ආවට පස්සේ ඒගොල්ලෝ විසින් නිර්මාණය කරලා තියෙන දේ. ඒගොල්ලෝ විසින් කියන කතා ඇහුවම අපිට පුදුම හිතෙනවා. මේගොල්ලෝ මේ කතා කරන්නේ කියලා. දැන් ඊ අගමැතිතුමිය කෙලිම ප්‍රතික්ෂේප කරා. එහෙම තෙල් වැඩි කරන්න බෑ. මේක මේ තෙල් කඩ නෙමෙයි කියලා. දැන් අපිට තියෙන දේ තමයි එහෙනම් තෙල් කඩ නෙමෙයි නම් ඇයි බොරු කිව්වේ? බොරු කිව්වේ මොකද? දැන් අපි දන්නවා මේ යුද්ධය පටන් ගන්නේ පෙබරවාරි මාසයේ 28 වෙනිදා. මේ පෙබරවාරි මාසයේ 28 වෙනිදා මේ යුද්ධය පටන් ගන්නකොට අපි දැකපු දේ තමයි විශේෂයෙන්ම ජනාධිපතිතුමා මාර්තු මාසයේ 5 වෙනිදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කරා මාස 3කට ආසන්න කාලයකට තෙල් තියෙනවායි කියලා. එහෙම තමයි ජනාධිපතිතුමා කිව්වේ මාර්තු මාසයේ 5 වෙනිදා. නමුත් අපි දැක්කා මාර්තු මාසයේ 5 වෙනිදා ජනාධිපතිතුමා එහෙම කිව්වට පස්සේ මාර්තු මාසයේ 4 පාරක් තෙල් මිල වැඩි කරා. 4 පාරක්. හරිද? ඒ 4 පාරම තෙල් මිල වැඩි කරේ
මාර්තු මාසය ඇතුලේ එක නැවක් ඒ කියන්නේ එක නැවක්වත් ගේන්නේ නැතුව තමයි තෙල් මිල වැඩි කරේ. හරි. දැන් ජනාධිපතිතුමා පස්වෙනිදා ඇවිල්ලා කියනවා මාස 3කට තෙල් තියෙනවා කියලා. එහෙම තියෙනවායි කියලා මාර්තු මාසෙම 4 පාරක් තෙල් වැඩි කරා. ඒ කියන්නේ එක නැවක්වත් ආවෙත් නැහැ. ඒත් වැඩි කරා. එතකොට ඒව ගෙනාවේ පරණ ගණන් වලට. ඒ කියන්නේ පෙබරවාරි මාසේ ගත්ත තෙල් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගත්ත පෙබරවාරි මාසේ ඩොලර් 64යි 70කයි ප්‍රමාණයකට තමයි තෙල් ගත්තේ. તો 64යි 70කටයි ගත්ත තෙල් තමයි මාර්තු මාසේ 4 පාරක් වැඩි කරේ. તો දැන් අද මොකද වෙලා තියෙන්නේ? දැන් අද සීග්‍රේන් තෙල් වල මිල නැවත වතාවක් පල්ලයට බහලා තියෙනවා ඩොලර් 80කට වගේ බැරල් එක. તો දැන් අද කියනවා අපි වැඩි ගණන් වලට ගත්තා ඒ හින්දා අපිට අඩු කරන්න බෑ කියලා කියනවා. කොහොමද ඒක? ඒක මාරයි. නේද? දැන් වැඩි කරනකොට අඩු ගණන් වලට ගෙන අපි ඒව වැඩි කරා. හරිද? කිසිම සාධාරණ හේතුවක් නැතුව අඩු ගණන් වලට ගෙන අපි ඒව වැඩි කරා. දැන් ලෝක වෙළඳපොලේ තෙල් මිල බැහැලා තියෙනවා. දැන් අපි ආනකොට කියනවා නෑ නෑ අපි දැන් මේ ගෙනල්ලා තියෙන වැඩි ගණන් වලට ඒක වැඩි කරන්න බෑ කියලා. මේ ජනතාවගේ ආණ්ඩු කියලා කියන්නේ. ජනතාවාදී ආණ්ඩු කියලා කියන්නේ. හර්ධ සාක්ෂිය එක ආණ්ඩු කරනවා කියලා කියන්නේ. සාධාරණත්වය ගැන කතා කරන්නේ. එතකොට ඒක කොහොමද උනේ? අඩු ගණන් වලට ගෙන ආපු ඒවා ලෝක වෙළඳපොලේ වැඩි වෙනකොට අපි අඩු ගණන් වලට ගෙන ආපු ඒවා 6 පාරක් වැඩි කරා. 6 පාරක් මතක තියාගන්න. 6 පාරක් වැඩි කරලා තියෙනවා. එතකොට අපි වැඩි කරපු ගණන් ටික බැලුවොත් එහෙම ඒගොල්ලෝ වැඩි කරලා තියෙනවා මේ අපි බැලුවොත් එහෙම ඒගොල්ලෝ වැඩි කරලා තියෙනවා ඒගොල්ලෝ වැඩි කරලා තියෙනවා ඒ කියන්නේ පෙබරවාරි 28 වෙනිදාන් පස්සේ ආණ්ඩුව වැඩි කරලා තිබෙනවා. ඒ කියන්නේ පෙට්‍රල් 92 රුපියල් 141කින් වැඩි කරලා තියෙනවා. ඊළඟට ඔක්ටේන් 95 පෙට්‍රල් එක 155කින් වැඩි කරලා තියෙනවා. ඊළඟට ඔටෝ ඩීසල් එක රුපියල් 126කින් වැඩි කරලා තියෙනවා. ඊළඟට සුපිරි ඩීසල් එක 149කින් වැඩි කරලා තියෙනවා භූමිතේ. ඒ කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන භූමිතේ. ඒ කියන්නේ සමාජයේ පහළම තීරුව පාවිච්චි කරන උදවිය. ඒගොල්ලෝ පාවිච්චි කරන භූමි තෙල් එක රුපියල් 103කින් වැඩි කරලා තියෙනවා. කොහොමද ඒ සූත්‍රය? අපි දන්නේ නැහැ කොහොමද ඒ සූත්‍රය මේකට ගැලපෙන්නේ කියලා. දැන් අපි බැලුවොත් එහෙම දැන් ලංකාවට අපිත් එක්ක යාබදෝ ඉන්න රටවල්